හෙලෝ මගේ කතා රස විදින අයාට මන් තවත් අලුත් කතාවක් අරගෙන ආවා. ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. වැඩි කතා නැතුව අපි මේ අලුත් කතාවට යමු. ලොකු කන්න මුකුත් නෑ පුතේ. මුදලාලිගෙන් අයට ඉල්ල ගන්න මං කකුල් දෙක අල්ලලා වැන්දේ නැති ටික විතරයි. ගෙදර දිහාක හාල් ලැටයක් නෑ මයි පුතේ. අම්මගේ අහිංසක පාපොච්චාරණය මට කවදත් පුරුදුයි. පැදුරෙන් නැගිට්ටේ උදේම තියෙන පන්තියට යන්න හිතාගෙන. බඩගින්නත් එක්ක ඔට්ටු වෙන්න අමාරු හින්දාම නංගි තාමත් නෙදේ. කමක් නෑ අම්මේ, බඩගින්නක් නෑ. හැමදාමත් වගේ එහෙම කියලා මම මූණකට හොදගන්න ලිතගාවට ගියා. ඇත්තමයි ලොකු, උබේ ඔය සල්ලි එපා කියාපු හින්දා මගේ හිතට හරි සහනයක් දැනෙනවා. නැත්තම් කොහොමද මං උඹලට උගන්වන්නේ? ඇහෙන් වැටුණු එක දෙක කඳුළු බින්දුව අම්මා චීතරයෙන් පිහදාගත්තා. මම මුකුත් නොකිය කට වහගෙනම හිටියා. ඉක්මනට ලෑස්ති වෙලා පන්තියට යන්න ගියේ පයින්ම ගොඩාක් දුර යන්න තියෙන හින්දා. ගිම්හානි, අපි උඹ එනකන් හිටියේ මේ. ඇයි සත්‍යා, මොකෝ අවුල? සර් කාර්යය එනකොට නම් හොඳ නෑ බං. උඹට ෆ්‍රී කාඩ් දීලා ඌ උඹගෙන් වෙනම ආතල් එකක් ගන්න වගේ ලෑස්තිය. අනේ විකාර කියවන්න එපා බං. මම ඊට එහා මුකුත්ම නොකිය හිටියේ. එයාලට දැනුණ දේ මටත් ඒ වගේම දැනෙන හින්දා. පන්තියට ගිහින් පිටියේ කෙළවරින් වාඩි වුණේ සර්ට මාව පේන නොපෙනෙන ගානට. ආයුබෝවන් ළමයි. හරි, කට්ටිය ඉඳ ගන්නකෝ. කෝ අද ගිම්හානි නැද්ද? ගිම්හානි. මගේ ඇගේමයි කෙලින් උනේ කවදාවත් නැතුව සර් මාව පන්තිය මැද්දේ හොයන්න ගනිද්දි. සර් මං ඉන්නවා. අත උස්සලා යන්තම් hina වෙලා මං බිම බලාගත්තා. ඔය ළමයා මාව ක්ලාස් ඉවර වෙලා හම්බෙන්නකෝ. මාව ඉබේටම රත් වෙන්න ගත්තා. බය නැතුව හිටපන්කෝ, මං ඔබ එක්ක ඉන්නම්. සත්‍ය මගේ අත හයියට අල්ලගත්තා. ක්ලාස් එකේ පැය දෙක ගෙවිලා ගියේ හිතන්නවත් බැරි වේගෙන්. ළමයි එක්කෙනා දෙන්න ක්ලාස් එක ඉවර වෙලා එළියට යන්න ගියා. යමුකෝ ගිම්හානි, බය වෙන්න එපා, මං ඉන්නවනේ දැන්. සත්‍ය මං එක්කම සර් ගාවට ගියා. සර් මට එන්න කිව්වේ. ගිම්හානි ආවද? මං එන්න නම් කිව්වේ ගිම්හානිට විතරයි. ඇයි සත්‍යයට මොකක් හරි ප්‍රශ්නයක්ද? සත්‍යයි මායි එකපාරම බිම බලාගත්තා. සත්‍ය, ඔයා දැන් එළියෙන් ඉන්නකෝ. මට මේ ළමයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ. මං සත්‍යයට එළියට යන්න කියලා ඉඟි කරා. එයත් තප්පරයක් දෙකක් වැනි ඉඳලා එළියට යන්න ගියා. මොකෝ ගිම්හානි, බයෙන් වගේයි? සර් මගේ කනලගේ ඉඳන් කොතරන්න ගත්තා. නිකේෂ් සේනාරත්න. ඒක තමයි යාගේ නම උනේ. කෙට්ටු උස ඇඟත් එක්ක සුදු ෂර්ට් එකට සර්ව හරි ලස්සනට මට පේන්න ගත්තා. ඒ වගේම විශේෂම දේ සර් අපිට වඩා මහලුකුවට වැඩිමල් වුණේ නෑ. කතා කරන්නකෝ ළමයෝ, මොකද මේ බය වෙලා? මේක සතුටුදායක අවසානයක් කරන්නද? දුක හිතෙන අවසානයක් කරන්නද? හරි, එහෙනම් ඉක්මනටම මේක දෙවෙනි කොටසත් එක්ක හම්බෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. මම ඔයාලා හැමෝටම ගොඩාක්